දූෂණය නැති කරන බවට ජනතාවට පොරොන්දු දෙමින් ආණ්ඩු බලය ලබාගත් ජාතික ජනබලවේග ආණ්ඩුව දූෂිත නිලධාරීන් දෙදෙනෙක් තානාපති සේවයේ යොදවා ඇත. ඔවුන් නම් මොවුන් විසින් කර ඇති දූෂිත කටයුතු වල වැඩි විස්තර සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදුවන සහ සිදු වූ දූෂණය සහ වංචාව යන මාතෘකාවේ යටතේ ඇති මගේ YouTube වීඩියෝ එක බලන ලෙස ඔබට දන්වා සිටිමි. මෙම පත්කිරීම් සිදු කර ඇත්තේ මා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අදාළ දූෂිත නිලධාරීන් කර ඇති දූෂිත ක්‍රියා ගැන උපකාරක ලේඛන රසක් සමග සවිස්තර පැමිණිල්ලක් 2024 වර්ෂයේදී කර ඇති පසුබිමකයි. දෙසැම්බර් 2 2024 දින ජනාධිපති ලේකම් කාර්යාලයට, අගමැති ලේකම් කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට අතින්ගෙන ගොස් බාර දුන් පිළිවෙලින් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විදේශ ඇමතිවරයාට යොමු කරන ලද ලිපි තුනෙහිම අදාළ දූෂිත නිලධාරීන් ගැන සඳහන් කර තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දූෂණය නැති කරන සහ මහජන ප්‍රශ්න විසඳන යාන්ත්‍රණ දෙකම ඉතාම දුර්වල මට්ටමේ ඇති බවයි. මේ බව නිතරම ශ්‍රී ලංකාවේ දූෂණය මර්ධනය කිරීම ගැන කතා කරන වත්මන් විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානයට යොමු කරමි. මෙම කරුණු මගින් ජාතික ජනබලවේග ආණ්ඩුව අවදි කරනුයේ ගෝඨාභයගේ සෞභාග්‍ය දැක්මෙන් ජාතික ජනබලවේග ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන සංකල්පය බොඳ වී යනු දැකීමට ඇති අකමැත්ත නිසයි.